අද මගේ ජීවිතයට ලොකු දුකක් දැනුණු දවසක්. මම මේ කියන කාරණාව මේ පුද්ගලයන් මම පුද්ගලිකව හඳුනන්නේ නැහැ. නමුත් මේ අහුණු ආරංචියත් එක්ක හිතට හරි වේදනාවක් දුකක් දැනුණා. මගේ කෙනෙක්ට මේ කරදරේ වුණා වගේ මට මේක දැනුණා. මම ඒක නිසා තමයි මේ වීඩියෝ කරන්න හිතුවේ. මොකද මේක තුල කාගේ හරි තවත් ජීවිත බේරෙනවා නම් මම විශ්වාස කරනවා ඒක තමයි මට කරන්න පුළුවන් හොඳම දේ මේ මොහොතේදී. දැන් අද උදේ මම හිතන්නේ ඔයගොල්ලොත් දැනගන්න ඇති. අද උදෑසන පහුගිය දවස්වල රියාන්තුරට හයිවේ එකේදී රියාන්තුරකින් මිය ගිය අර යුනිවර්සිටි ලෙක්චරර්ගේ ආදරණීය බිරිඳත් ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ අනතුරෙන් 3 දෙනෙක්ගේ ජීවිත අහිමි වෙනවා. එතකොට මට හිතට ආපු කාරණාව තමයි මේ අනතුරත් එක්ක මට හිතට දැනුණු ප්‍රධාන කාරණාව තමයි අනේ අර ලස්සන පොඩි පැටව 3 දෙනෙක් ඉන්නවා, දරුවෝ 3 දෙනෙක් ඉන්නවා, තාම අවුරුදු දෙකට අඩු. මේ දරුවන්ට මොකද වෙන්නේ? මේ දරුවා අම්මා තාත්තා හොයයි නේද කියන කාරණාව. අපේ ජීවිතේ අපි අතින් වෙන චූටි පුංචි බොහෝම සියුම් අතපසුවීමක්, පොඩි නිමේෂයකින් සිද්ධ වෙන පොඩි අතපසුවීමක් හැම කෙනෙක්ගේම ජීවිතවලට ඒක උතරම් බලපෑමක් එල්ල කරනවාද කියන එක මේ රියානතුරත් එක්කලා අපිට හිතන්න පුළුවන්. මේ වගේ රියානතුරු සිද්ධ වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව නිරන්තරයෙන් පොලිසියක් දැනුවත් කරනවා, සහ මාධ්‍ය වලින් දැනුවත් කරනවා, සහ මම හිතන්නේ මේ වාහන ශාස්ත්‍රයට සම්බන්ධ අය නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. මම මේ වීඩියෝස් දකිනවා. හැබැයි මම මේ හැමෝටම මතක් නොවන කාරණාවක් තමයි මේ කියන්න හදන්නේ. මම දන්නේ හැබැයි මේ ඇක්සිඩන්ට් එක උනේ මෙන්න මේ හේතුව නිසාද කියලා. හැබැයි හැම වෙලේම මම මේ ගැන පොඩ්ඩක් කියන්න ඕන කියලා හිත දෙහිතපු දෙයක් අද මේ රියානතුරත් එක්කලා මට මේක මතු කරන්න පුළුවන් කාරණාවක් බවට පත් වුණා. ඊටාම කෙටියෙන් කියන්නම් මේ වගේ අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. හයිවේ එකේ මේ අනතුර සිද්ධ වුණේ එකක් අධික වේගය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විඩාව නිසා රියදුරට නිින්ද ගියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනේ වෙන තාක්ෂණික දෝෂයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම මෙන්න මේ කියන කාරණේ වෙන්න පුළුවන්. මොකද්ද මේ කාරණේ? ඒ තමයි අනෙක් වාහන තමන්ගේ ඉදිරියෙන් හෝ පසුපසින් යන වාහන හෙඩ්ලයිට් එක හෙඩ් බීම් එක දාගෙන ධාවනය කිරීම. හෙඩ් බීම් එක දාලා ධාවනය කරද්දී මම හෙඩ්ලයිට් දාලා ධාවනය කරද්දී මට හොඳට පාර පේනවා. හැබැයි ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, විශේෂයෙන් මේ කාර් වගේ දේවල් වලට පහතින් රියදුරු අසුන පහතින් තියෙන වාහන වලට මේ පසුපසින් එන වාහනවලත් ඉදිරිපසින් එන වාහනවලත් හෙඩ් බීම් එක වැටීම තුල S2කට වැටීම තුල මෙන්න මේ විද්‍යාත්මකව සිද්ධ වෙන අපේ ඇහි සිද්ධ වෙන කාරණාවත් එක්ක අපිට තප්පරයක් දෙකක් තුනක් එක එකනායි පුද්ගලයා මත වෙනස් වෙනවා. පුද්ගලයන් සෞඛ්‍ය තත්ත්වය මත වෙනස් වෙනවා. කෙටි කාලයක් S නොපෙනී යනවා. ඒක සිද්ධ වෙන්නේ අත්‍තරම අපි වොලෙවල් වලට සයන්ස් කරපු ඕන කෙනෙක් දන්නවා. ඇහි පියුපිල් එක. එහෙම නැත්නම් ඇහි අයිරිස් එක. අපිට ලොකු ආලෝකයක් ඇහැට එකපාරට වැටුණු ගමන් අපිට පොඩි කාලයක් ගන්නවා ඒ ඇහි අයිරිස් එක හරි විදිහට හදාගෙන ඒක ප්‍රතිග්‍රහණය කරලා අපිට හරි දෘෂ්ටියක් ලබා ගන්න යම් කාලයක් ගත වෙනවා. නිකන් ඕගලන්ට ටෙස්ට් කරලා බලන්න ඇහැට ටෝච් එකක් ගහලා බැලුවොත් අපිට මුකුත් නොපෙනී යනවා. ඇහැට ටෝච් එක පොඩි වෙලාවක් ගියාට පස්සේ අපි ඇහැ එකට හුරු වෙනවා. නැත්නම් අපි ලයිට් දාලා ඉන්න වෙලාවක විදුලි කොටලා හරි මොකක් හරි හේතුවක් නිසා ගෙදර ලයිට් ගියාම අපිට මුකුත් නොපෙනී යනවා. හැබැයි චූටි වෙලාවක් ගියාට පස්සේ අපිට මේ තියෙන වස්තුන් පේන්න පටන් ගන්නවා. මේක තමයි ඇහි ක්‍රියාකාරීත්වය. මම හිතන්නේ මට වැඩි ඕගොල්ලෝ මේක හොඳට දන්නවා ඇති. හරි. මම මේ කියන්න හදන්නේ දැන් පිටිපස්සෙන් එන වාහනයක් හෙඩ් බීම් එක ගහගෙන එනකොට හෙඩ්ලයිට් එකට ගහගෙන එනකොට මේ දෙපැත්තේ තියෙන පැති කණ්ණාඩි දෙක සයිඩ් මිරර්ස් දෙකෙන් අපේ අනිත් ඉස්සරහා වාහනේ රියදුරට දැඩි ආලෝක කදම්බයක් ඇහැට එනවා. ලොකු ආලෝකයක් ඇහැට එනවා. ඒතකොට මේ නැද්ද තියෙන මෙන්න මේ මිරර් එක ඔප්ෂන් එකක් දීලා තිනවා. මෙන්න මේ විදිහට අපිට විකල්පයක් තියෙනවා. මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඕනම රියදුරෙක් මේ කාරණාව දන්නවා. මම නිකන් කියන්නේ මෙන්න මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. වාහනයකට ඇවිලා තියෙනවා ලයිට් සිස්ටම් එකක් ඇවිල්ලා තියෙනවා. ලයිට්ස් ඇවිල්ලා තියෙනවා. ඒක දෙගුණ වෙන ලයිට්ස් දාගෙන යනවා නම් ප්ලීස් මං හිතන්නේ මම යෝජනා කරනවා පුළුවන් නම් කැලේ එක වගේ දාගෙන ඔයගොල්ලෝ ඒ ආතල් එක විඳින්න. ප්‍රධාන පාරේ යනවා නම් ඒ ලයිට්ස් දැල්වන්න එපා. අලුත් වාහනවල ඔප්ෂන් එකක් තමයි හෙඩ් බීම් එකක් ඉස්සරහා වාහනේ ලයිට් එකක් හෝ ටේල් ලයිට් එකක් වැටෙනකොටම හෙඩ් බීම් එක ඔටෝ ඩිම් වෙනවා. දැන් මේ මම මේ ඉන්න වාහනේ ඒ පහසුකම නැහැ. නමුත් අනිත් වාහනවල ඒ පහසුකම තියෙනවා. එතකොට ඔටෝමැටිකලිම මගේ වාහනේ ලයිට් එක ලෝ වෙනවා. එතකොට අනිත් රියදුරාට කිසිදු ගැටලුවක් නැහැ. විශේෂයෙන් මම දන්නේ මේ අනතුර සිද්ධ වුණේ මේක නිසාද කියලා. හැබැයි මට හිත කියනවා මේ වගේ හේතු වෙන්න පුළුවන් අනතුරක් සිද්ධ වෙන්න කියලා. මොකද මේවා කවුරුත් කතා බහට ලක් කරන්නේ නැති කාරණාවක්. අපේ වාහනේ අපි මෙහෙම හරි විදිහට ධාවනය කරද්දී මේ හෙඩ්ලයිට් එකක් ඇහැට වැටුනම ඇහැ නොපෙනී යන එක තප්පරය දෙක තුල පැයට කිලෝමීටර් 100ක ධාවනය වෙනවා නම් හයිවේ එකක එහෙමත් නැත්නම් සාමාන්‍ය පාරක පැයට කිලෝමීටර් 70කට ධාවනය වෙනවා නම් ඔයාලට තප්පර එකමාරක් ගත වෙනවාම තමයි විශේෂයෙන් පිටිපස්සෙන් ඇවිල්ලා අර බස් එකක පාට පාස් ලයිට් එක ගහන එකපාර ලයිට් එක ගැහුව ගමන් අපිට ඇහැ
ආපහු නාභිගත වෙන්න ආපහු ફોකස් වෙන්න අපිට හරි විෂන් එක ගන්න පොඩි කාලයක් ගත වෙනවා. රිය පදවද්දී තප්පරෙන් 100න් පංගුවත් ඊටාම වැදගත්. මම බොහෝම ආදරෙන් රියදුරු මහතුරුන්ගෙන් ඉල්ලා හිටිනවා ඔබ ඔබේ වාහනේ ධාවනය කරනකොට ලෝ බීම් එක ලෝ ලයිට් එක පාවිච්චි කරලා ධාවනය කරන්න. අංක 1 රටේ තියෙන නීතියට අවනත වෙන්න. ඔබට හිතන ලයිට් කෑලි එල්ල ගන්න යන්න එපා. එහෙම එල්ල ගත්තාම අනිත් කෙනාට ඒක පීඩාවක්, හිංසාවක්, කරදරයක්. රටක නීතියක් තියෙනවා නම් ඒ නීතියට අවනත වෙන්න. පොලිසිය මහතුරු ඉල්ලීමක් කරනවා නම් සහ දැනුම් දීමක් කරනවා නම් සහ ඔබට පවසනවා නම් යම් දෙයක් ඒකට අවනත වෙන්න. අපි ලස්සනට මේ රට හදාගමු. මේ අපි හැමෝම මෙහෙමයි. අභාග්‍ය සම්පන්න කාරණාව තමයි වෙනත් රටවල් දියුණු රටවල් වල මාර්ගයේ ප්‍රධාන මාර්ග ලාම්පු තියෙනවා. එහෙම නැත්නම් ස්ට්‍රීට් ලයිට්ස් තියෙනවා. ලංකාවේ ලයිට් ඉතුරු කරන්න කියලා ඒකත් ඕෆ් කරනවා. මිනිස්සුන්ගේ ජීවිත කියන දේවල් වලට තඹ දොයිතුවක වටිනාකමක් නැති මිනිස්සු එක්කලා මේවා කතා කරලා වැඩක් නැහැ. ඒක නින්දා මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ තමන් හරියට වාහනේ ධාවනය කරනවා වගේම අනිත් කෙනාට හිංසාවක් පීඩාවක් නොවෙන්න හරි විදිහට ධාවනය කරමු. මොකද ඔයාගේ හෙඩ් බීම් එක නිසා, ඔයාගේ හෙඩ් ලයිට් එක නිසා, ඔයාගේ පාස් ලයිට් එක නිසා එහෙම නැත්නම් කොළු කමට ආතල් එකට ජොලියට හයි කරපු ලයිට් එක නිසා තව ජීවිත නැති වෙන්න පුළුවන්. මම ආපහු කියනවා මේ රියන්තුරු සිද්ධ වුණේ ඒක නිසාද කියන මම දන්නේ නැහැ. හැබැයි බොහෝ රියන්තුරු සිද්ධ වෙන්න මේ හෙඩ් ලයිට් එක කියන කාරණාවත් ඉතාම හේතුවක් වෙනවා. හැබැයි මෙච්චර කල් කවුරුත් කතා බහට ලක් කරපු නැති නිසා මම මේක මාතෘකාවට ගත්තා. පුළුවන් නම් මේ කාරණාවල් හිතට අරගෙන මිනිස්සුන්ගේ නැති වෙන මේ දවසකට මහා පාරේ නැති වෙන ජීවිත 10ක් විතර දවසකට ඇවරේජ් නැති වෙනවා. පුළුවන් තරම් මේ නැති වෙන්නේ ඒ මිනිස්සයා විතරක් නෙමෙයි. ඒ පවුලට සම්බන්ධ හැම කෙනෙකුගේම ජීවිත ඒ මරණයත් එක්ක වැළලෙනවා. ඒකින්ද ප්‍රවේශමෙන් වාහන එලවමු. මම කියන්නේ මම මේ වැරදි කරන්නේ නැහැ කියලා ඩ්‍රයිව් කරද්දී. හැබැයි ඒවා මරණීය වරදවල් නොවෙන්න අපි වග බලාගමු. අපි පුළුවන් තරම් ප්‍රවේශමෙන් වාහන එලවමු. ප්‍රයිම් මූවර් රටවලදී මම අනෙත් වාහන වලට සාපේක්ෂව යම්කිසි විනයක් ඇතුව ධාවනය කරනවා මම දකිනවා. ඒක ඊටාම සාධනීය, ඊටාම සුබදායක කාරණාවක්. තව කෙනෙකුගේ ජීවිතයක් නැති වෙන්න වාගේ හෙඩ්ලයිට් එක හේතුවක් වෙන බව හොඳට මතක තියාගමු. ලස්සනට ප්‍රවේශමෙන් ජීවත් වෙමු.